අද මංගාව තියෙනවා ළමයි සෙල්ලම් බඩුවක්. හරි. මේ සෙල්ලම් බඩුව පාවිච්චි කරලා අපි භෞතික විද්‍යාවේ තියෙන ඊටාම සංකීර්ණ සංකල්පයක් සරලව තේරුම් ගන්නයි යන්නේ. දැන් බලපල්ලා. මේක සෙල්ලම් බඩුවක් වුණාට ළමයිනේ මේකේ පොඩි වැඩ කෑලි ටිකක් තියෙනවා. පුලේ මේ ටික බලලිමු. ළමයි පළවෙනි වැඩ කෑල්ල තමයි මෙන්න මේ තන්තුව ඇද්දට පස්සේ මට මෙයාගේ ස්කන්ධේ අකුලව ගන්න පුළුවන්. කලින් පැතිරිලා තිබ්බ ස්කන්ධේ ළමයි එක තැනකට ඇකිලෙනවා. තේරුම් ගන්න. භෞතික විද්‍යාවේ ෆිසික්ස් වල ළමයි සංකල්පයක් තියෙනවා අවස්ථිති ගූර්ණය කියලා භ්‍රමණ චලිතේදී තමයි අපි යාගෙන ඉගෙන ගන්නේ. මොකද ළමයි මේ අවස්ථිති ගූර්ණය කියලා කියන්නේ? ස්කන්ධයේ පැතිරීම මත රඳා පවතින භෞතික රාශියක්. ස්කන්ධය මත විතරක් නෙමෙයි. මෙයාගේ ස්කන්ධය කියන එක වෙනස් වෙන්නේ නැහැ නේ ළමයි. මේක දිගෑරිලා තිබ්බත්, මේක පැතිරිලා තිබ්බත්, තෙන්නඩු තුලාවක් උඩ තියලා මෙයාගේ ස්කන්ධය මැන්නොත් මේ මගුලේ ස්කන්ධය නියතයි. වෙනස් වෙන්නේ නැහැ. හැබැයි ළමයි මෙහෙම තියෙද්දි ස්කන්ධයේ පැතිරීම කියන එක අඩුයි. මෙහෙම තියෙද්දි ස්කන්ධයේ පැතිරීම කියන එක වැඩි. ළමයි ස්කන්ධයේ පැතිරීම වැඩි කියලා කියන්නේ අර කිව්ව භෞතික රාශිය වැඩි. මොකද ඒකෙන් පෙන්නන්නේ ස්කන්ධයේ පැතිරීමනේ. මෙහෙම තියෙද්දි ඒ කියන්නේ අවස්ථිති ගූර්ණය වැඩි. මෙයා ඇකිලිලා තියෙද්දි අවස්ථිති ගූර්ණය අඩුයි. හරි. දැන් උඹලා හැමෝම මට කියන්න ඕන මේක දිහා බලලා. මේ වෙලාවේ ළමයි මේ පද්ධතියේ අවස්ථිති ගූර්ණය වැඩිද අඩුද ඇකිලිලා තිබ්බ අවස්ථාවට සාපේක්ෂව? අවංකව උත්තර දෙන්න. තමන්ගේ බං බොක්කට උත්තරේ එන්න ඕන. හරි. කටපාඩම් කරන්න ඕනේ නැහැ ෆිසික්ස්. හිතලා කියන්න. මෙහෙම තියෙද්දි මෙන්න මේ අවස්ථාවට වඩා අවස්ථිති ගූර්ණය වැඩිද අඩුද? ස්කන්ධය ළමයි වෙනස් වෙන්නේ නැහැ. නමුත් ස්කන්ධයේ පැතිරීම වැඩි. ඒ නිසා මෙයාගේ අවස්ථිති ගූර්ණය I කියලා තමයි අපි ආව සංකේතවත් කරන්නේ. I වැඩි. ළමයි මෙයා ඇකිලිලා තියෙද්දි දිගෑරලා තියෙන අවස්ථාවට වඩා මෙයාගේ අවස්ථිති ගූර්ණය අඩුයිද වැඩිද? කතා කරන්න. කමෙන්ට් කරන්න ළමයි, කමෙන්ට් කරන්න. යකෝ මේක ඇකිලිලා තියෙද්දි මෙයාගේ අවස්ථිති ගූර්ණය කියන එක අඩුයි ස්කන්ධයේ අඩුවීමක් නිසා නෙමෙයි, ස්කන්ධයේ පැතිරීම කියන එක අඩුවීම නිසා. දැන් එතකොට උඹලට සිටි ගාලා කියා ගන්න පුළුවන් වෙන්න ඕන මේ වෙලාවේ අවස්ථිති ගූර්ණය වැඩිද අඩුද? මේ වෙලාව අවස්ථිති ගූර්ණය ස්කන්ධයේ පැතිරීම අඩු නිසා අඩුයි. මේ වෙලාව අවස්ථිති ගූර්ණය වැඩි. යකෝ මේක දිහා බලලා කියන්න පුළුවන්. ස්කන්ධ ටික ළමයි පැතිරිලා තිනෝ ලොකුවට පේනවා. අවස්ථිති ගූර්ණය වැඩි. ස්කන්ධ දෙක ඇකිලිලා පොඩියට පේනවා. අවස්ථිති ගූර්ණය අඩුයි. හරිම සල්ලයිනේ ළමයි. වැඩි අඩුයි. වැඩි අඩුයි. වැඩි අඩුයි. හරි. වැඩි වෙන්නේ නැහැ. හිර වෙලා ඒක. හරි. බලන්න ළමයි. අවස්ථිති ගූර්ණය වැඩි. අවස්ථිති ගූර්ණය අඩුයි. I වැඩි I අඩුයි. ඉතින් අදින් පස්සේ උඹලට අමතක වෙන්නේ නැහැ ළමයි. හරි. අමතක වෙන්න බෑ. අදින් පස්සේ අමතක වෙන්න බෑ. අවස්ථිති ගූර්ණය කියන කෙනා ස්කන්ධයේ පැතිරීම මත රඳා පවතින භෞතික රාශියක්. දැන් ළමයිනේ අපි ප්‍රැක්ටිකල් එක කරන්න එන්නයි හදන්නේ. හරි. දැන් අපි ප්‍රැක්ටිකල් එක කරන්න එන්නයි හදන්නේ. බලන්නකො මොකද වෙන්නේ කියලා. මම ළමයි මෙයාව මෙහෙම තියලා මෙයාට දෙනවා කෝණික ප්‍රවේගයක්. ඔන්න දුන්නා. ඊළා මෙයාව අකුලනවා. ඒ වෙලාවේ මොකද වෙන්නේ? ආයි පාරක් බලන්න. ඔන්න කෝණික ප්‍රවේගයක් දීලා තිනවා. ඔන්න ඇකිලුවා. ඔන්න ආයි දිගෑරියා. ඔන්න ඇකිලුවා. පේනවද? ඔන්න දිගෑරියා. ඔන්න ඇකිලුවා. එතකොට මේක හරියට බලන ළමෙක්ට ඊටාම සරලව ළමයි එක දෙයක් තේරෙන්න ඕන. ඒ තමයි භ්‍රමණය වන වස්තුවක කෝණික ප්‍රවේගය කියන එක කවුරු මත රඳා පවතිනවද? කෝණික ප්‍රවේගය කියන එක ළමයි කවුරු මත රඳා පවතිනවද මේ වෙලාවේ? අවස්ථිති ගූර්ණය මත රඳා පවතිනවා. ඒකට හේතුවක් තියෙනවා ළමයි. හොඳට අහගන්න. භ්‍රමණය වන වස්තුවකට ළමයි මෙයාගේ තියෙනවා එක ගුණයක් කෝණික ගම්මිතාවය කියලා. බාහිර ව්‍යාවර්ත නැත්තම් අන්නේ දිශාව ඔස්සේ කෝණික ගම්මිතාවය කියන එක සංසිතිකයි. දැන් බම් මේක මම මෙහෙම කරකෝල අත්හැරියාම මෙයාට කිසියම් කෝණික ගම්මිතාවයක් තියෙනවනේ. ඒක වෙනස් වෙන්න බෑ. බාහිර ව්‍යාවර්තයක් නැත්තම් ව්‍යාවර්තයක් කියන ළමයි බාහිරින් මේක නතර කරන්න දෙන බල නිසා ඇතිවන ගූර්ණ. හරි විවිධ ගූර්ණ වෙන්න පුළුවන්. උදව් කරන ගූර්ණයක් වෙන්න පුළුවන්. මේක නතර කරන්න හදන ගූර්ණයක් වෙන්න පුළුවන්. ඒ කිසිම දෙයක් ළමයිනේ කිසියම් දිශාවක් ඔස්සේ නැත්තම් අන්නේ දිශාව ඔස්සේ තමයි කෝණික ගම්මිතාවය කියන එක සංසිතික වෙන්නේ. දැන් කෝණික ගම්මිතාවය කියලා කියන්නේ ළමයි අර මම කලින් කියපු අවස්ථිත ගූර්ණයයි කෝණික ප්‍රවේගයේ ගුණිතය. එයාගේ සංකේතය වෙන්නේ කැපිටල් L. කැපිටල් L සමානයි I වාරයක් ඔමේගා. දැන් බලන්න ළමයි I වාරයක් ඔමේගා කියන එක මේ වෙලාවේ නියත වෙන්න ඕන. පද්ධතිය මෙහෙම භ්‍රමණය වෙද්දී මෙයාගේ ළමයි කෝණික ප්‍රවේගය කිසියම් ප්‍රමාණයකට තියෙනවා. මෙයාගේ අවස්ථිත ගූර්ණයත් කිසියම් ප්‍රමාණයකට තියෙනවා. දැන් ඒ අගේ නියත වෙන්න එපා. ගුණිතය නියත වෙන්න ඕන. හැබැයි ළමයි මම මෙයාව අකුලවපු ගමන් මෙයාගේ I කියන පදය අඩු වෙනවා. පද දෙකක ගුණිතය නියත වෙන්න ඕනේ නම්
එක පදයක් අඩු වෙද්දී අනිත් පදය වැඩි වෙන්නම ඕන ළමයි. තේරුණාද? කෝණික ප්‍රවේගය කියන එක වැඩි වෙන්න හේතුව අන්න ඒක. අවස්ථිත ගූර්ණය කියන එක ළමයි මේ වෙලාවේ අඩුයි. හැබැයි කෝණික ගම්මිතාවයේ නියතව තියාගන්න ඕන. ඒ නිසා කෝණික ප්‍රවේගය වැඩි වෙනවා. ඔන්න ඕක තමයි වෙන්නේ. බලන්නකෝ මේක අපි කරලා බලමු. දැන් උඹලා මේක අවබෝධ කරගන්න ඕන. හරි? ඔන්න ළමයිනේ මේක භ්‍රමණය වෙනවා. මම මේක අකුලවනවා. අකුලවද්දි ළමයිනේ මෙයාගේ කෝණික ප්‍රවේගය කියන එක වැඩි. අයි පාරක් බලමු. අයි පාරක්. හොඳට බලාගන්න දරුවනේ මේ කතන්දරේ. ළමයි හොඳට බලාගන්න මේක හරිම සරලයි මේ ෆිසික්ස් නේ. භෞතික විද්‍යාව කියන මහා සංකීර්ණ මේ දෙයක් නෙමෙයි. මේක සරල දෙයක් තියෙන්නේ. සරල දේවල් සරල විදිහට දකින්න ඉගෙන ගන්න. දැකද? දැන් අඩුයි. මෙයා වකුලවද්දී අවස්ථිත ගූර්ණය අඩු වෙනකොට කෝණික ප්‍රවේගය වැඩි වෙනවා. ඒකට හේතුව තමයි ළමයි අවස්ථිත ගූර්ණයේ වාරයක් කෝණික ප්‍රවේගය කියන එක නියතව තියාගත යුතු වීම. දැන් උඹලට පේනවද ළමයි මේ චූටි ළමයි සෙල්ලම් කරන්න පාවිච්චි කරන සෙල්ලම් බඩුවකින් පවා භෞතික විද්‍යාවේ සංකල්පයක් කියන එක අපිට පැහැදිලිව ඉගෙන ගන්න පුළුවන්. ඒ නිසා තේරුම් ගන්න ළමයි ෆිසික්ස් සමාරු නෑ. ළමයි එතකොට අපේ පන්තියේ අපි කෝණික ප්‍රවේගය සම්බන්ධයෙන් ඒ වගේම මේ කෝණික ගම්මිතාවයේ සම්බන්ධයෙන් භ්‍රමණ චලිතය කියන විෂය කොටස අධ්‍යයනය කරන්න පටන් ගන්නවා මේ මාසේ. අවශ්‍ය ළමයින්ට සම්බන්ධ වෙලා ඒ කොටස ඉගෙන ගන්න පුළුවන්. එහෙනම් ළමයි සූදානම් වෙලා ඉන්න භ්‍රමණ චලිතය කියන එක පිටතම ඉගෙන ගන්න. අපි ආයි පාරක් මේක කරලා මේ වැඩේ නතර කරමු. හරි. මරුනේ. ළමයින්ට එතකොට මේ දේවල් ආසාවෙන් කරන්න. හරි. ෆිසික්ස් කියන එක එපා වෙන්න ඕන සබ්ජෙක්ට් එකක් නෙමෙයි. භෞතික විද්‍යාව කියන්නේ එපා වෙන්න ඕන සබ්ජෙක්ට් එකක් නෙමෙයි. මේක අනිත් පැත්තට කරන්නත් පුළුවන්. බලන්න. මෙහෙම තියලා මං අතිවිශාල ප්‍රවේගයකින් මෙයාව කැරකෙව්වත් දිගැරියාම ළමයි ප්‍රවේගය අඩු වෙනවා. ආයි පාරක් කිලෝවාම් ප්‍රවේගය වැඩි වෙනවා. දිගැරියාම් ප්‍රවේගය අඩු වෙනවා. පිරණ. එන ළමයිනේ අපි භ්‍රමණ චලිතයේ පාඩමත් එක්ක හම්බ වෙමු. භෞතික විද්‍යාව කියන විෂය ළමයි සංකීර්ණ විෂයක් නෙමෙයි. මේක ඊටාම සරල විෂයක්. ඔබලා හිතන්න එපා මේක මේ තේරුම් ගන්න අමාරුයි, ගණන් හදන්න අමාරුයි. එහෙම දේවල් නෑ. දැනටමත් උඹලට කෝණික ගම්මිතාවයේ සංස්කෘතිකයි කියන අදහස ඔලුවට ගිහිල්ලා ඉවරයි. ඉතින් තව කතා කරන්න දෙයක් නෑ. තෙරුවන් සරණයි දරුවනේ හැමෝටම ආයිබෝවන්.